මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 බයොලොජි MCQ එකේ 19 වෙනි MCQ එක. අපි කෙනෙක්ම ප්‍රශ්නයට ගියොත් සතුන් අතර දක්නට ලැබෙන විවිධ ආකාරයේ බුදින්නන් සඳහා නිවැරදි නිදසුනක් සහිත ප්‍රතිචාරය තෝරන්න. ඒතකොට අපිට කොලම්ස් දෙකක් දීලා තියෙනවා. පළවෙනි එකේ දීලා තියෙන බුදින්නන් ආකාරය කියලා, දෙවෙනි එකේ තියෙන නිදසුන. උත්තර විදිහට අපිට දීලා තියෙන උපස්තර බුදින්නන් කාවාටි, තරල බුදින්නන් ඉහද පනුවන්, පෙලා බුදින්නන් මට්ටි, උපස්තර බුදින්නන් කූඩිත්තන්, තොග වශයෙන් බුදින්නන් සූතික්කන්. අපි නම් බලමු මොනවද මේ බුදින්නන් හෙවත් සතුන් ආහාර ගන්න ආකාර මොනවද කියලා. දැන් අපි කතා කරන්න යන්නේ සතුන්ගේ භෝජන යාන්ත්‍රණය සම්බන්ධව. අපි මේ බුදින්නන් සම්බන්ධ කතා කරනකොට අපිට එම් ආකාරයේ සතුන් කොටස් 4කට බෙදන්න පුළුවන්. ඒ තමයි පළවෙනි එක වන්නේ පෙලා බුදින්නන්. අපි පෙලා බුදින්නන් කියලා සරලව පැහැදිලි කරන්නේ අවට ඇති ජලීය මාධ්‍ය. ඕනම් පරිසරයක අවට ඇති ජලීය මාධ්‍ය ඇති අවලම්බිත අංශු පෙරා ගැනීමෙන් ගන්නකට තමයි අපි කියන්නේ පෙලා බුදින්නන්ගේ ආහාර ගන්න ආකාරය. අවට ජලීය මාධ්‍යයක ඇති අවලම්බිත අංශු පෙලා ගන්නවා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ආහාර ලබා ගන්න අල්ලා ගැනීම, උගුල් ලැටවීම වගේ ක්‍රමවේද මගින් තමයි සිද්ධ කරනු ලබන්නේ. මේ අසනා පිටින් ප්‍රසිද්ධතම උදාහරණ ටික තමයි කාවට්ටියන් සහ මට්ටියන්. තල්මසුන්ගෙන් අපිට බැලින් තල්මස විශේෂයෙන්ම ගන්න පුළුවන් පෙලා බුදින්නන්ට උදාහරණයක් වශයෙන්. දෙවැනියට අපි කතා කරන්නේ තරල බුදින්නන් සම්බන්ධව. තරල බුදින්නන්ගේ අර්ථ දැක්වීම තමයි ජීවි දාලකයාගේ ඇති සලු තරලය. විශේෂයෙන් උදාහරණයක් වශයෙන් අපි ගත්ත මදුළුවන්ගේ වගේ කියන්නේ ජීවි දාලකයන්ගේ ඇති සලු තරලේ උලා බීම සහ එයටම අනුවර්තනය වෙච්ච. දැන් මේ මදුළුවන්ගේ මීමැස්සන්ගේ වගේ ඊටම ආවේනික අනුවර්තනය වෙච්ච මුඛ කොටස් පැවතීමත් වැදගත්. එතකොට තරල බුදින්නන්ට උදාහරණ වශයෙන් අපිට මදුළුවත්, මීමැස්ස, තව උගුමන කුරුල්ල, පැණි කුරුල්ල ඒ වගේ උදාහරණ තියෙනවා. උපස්තර බුදින්නන් ගත්තොත් ආහාර ප්‍රභවයක් මත අපි මොන කොලයක් ගත්තොත් ආහාර ප්‍රභවය මේ කොලේ ඉඳන් කොලේ කන දලුඹෙක් තමයි එකට තියෙන ලේසිම උදාහරණ මතක තියාගන්න. ආහාර ප්‍රභවය මත හෝ ආහාර ප්‍රභවය තුල. ඒ උදාහරණයක් වශයෙන් ඇපල් ගෙඩියක වගේ ඇතුලේ පණුවෙක් ඉන්න එක ගත්තොත් සිටිමින් ආහාරයේ ඇති පෝෂ්‍ය පදාර්ථ ආහාරයට ගැනීම. අපිට ඒ සඳහා ප්‍රධාන වශයෙන් උදාහරණ දෙකක් දීලා තියෙනවා. කොළ කන දලඹ විශේෂයෙන් ශාක තම ආහාරයට ගනු ලබන්නේ. තව ඉතින් මෙතන ඉහඳ පණුවන සතුන්ගේ මලකුණු තුලට හාලා යාමක් සිදු කරනවා. මදුරුවා මිනිස් රුධිරයේද, මීමැස්සා, කුමන කුරුල්ල, මල්පැණි ආදියද ආහාරයට ගනු ලබනවා. ඊළඟට අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන තොග බුදින්නන් සම්බන්ධ. කියන්නේ මිනිසා ඇතුළු අප කට්ටිය අයිති වෙන්නේ තොග බුදින්නන්ට. එයාලගේ විශේෂත්වය සාපේක්ෂ විශාල ආහාර කොටස් ආහාරයට ගැනීම. සාමාන්‍ය වෙන සතුන්ට වඩා විශාලත්වයෙන් වැඩි දේවල් තමයි ආහාරයට ගන්න. ඒකට ඉතින් උදාහරණ වශයෙන් අපිට මිනිසා ඇතුළු සතුන් ගන්න පුළුවන්. තොග බුදින් සතුන් ගන්න පුළුවන්. අපි බලුවොත් දැන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ සතුන් අතර දක්නට ලැබෙන විවිධ ආකාරයේ බුදින්නන් සහ නිවැරදි නිදසුන් සහිත ප්‍රතිචාරය තෝරන්න. අපි බලමු. උපස්තර බුදින්නන් උත්තලේ විදිහට දෙන්නේ කාවට්ටි. උපස්තර බුදින්නන් වලට අපිට උදාහරණ වශයෙන් තියෙන්නේ කොළ කන දලඹුව, ඉහඳ පණුව. ඔයාලට ඒ උත්තරේ දීලා නැහැ. එහෙනම් අපිට පළවෙනි MCQ එකේ මේ MCQ එකේ පළවෙනි උත්තරේ අපිට වැරදි කියලා හක් ගන්න පුළුවන්. අපි දෙවෙනි උත්තරේ බලුවොත් තරල බුදින්න. තරල බුදින්නන්ට උදාහරණයක් වශයෙන් දීලා තියෙන ඉහඳ පණුව. තරල බුදින්නන්ට තියෙන උදාහරණ දෙකයි. මදුළුවා, මීමැස්ස, එහෙම නැත්නම් ගුමන කුරුල්ලයි තියෙනවා. එතකොට ඉහඳ පණුව කියන්නේ තරල බුදින්නෙක් නෙමෙයි. ඉහඳ පණුව කියන්නේ උපස්තර. උපස්තර බුදින්නෙක් තමයි ඉහඳ පණුව. ඒතකොට අපිට දෙවෙනි උත්තරෙත් වැරදි උත්තරයක් විදිහට අහක් ගන්න පුළුවන්. තුන්වෙනි එක විදිහට දැන් පෙලා බුදින්න මට්ටි. ඔව්. ඒක තමයි උත්තරේ. දැන් මෙතන පැහැදිලිවම කියලා තියෙනවා පෙලා බුදින්නන් කියන්නේ අවට ඇති ජලීය මාධ්‍යයක ඇති අවලම්බිත අංශු උලාගෙන ආහාරයට ගන්නා සතුන්. ඉතින් උන්ට උදාහරණ වශයෙන් කාවට්ටියන් සහ මට්ටියන් දීලා තියෙනවා. එතකොට අපිට පෙලා බුදින්නෙක් වශයෙන් මට්ටි කියන උත්තරේ නිවැරදි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට දීලා තියෙනවා උපස්තර බුදින්නෙක් වශයෙන් කූඩිත්තන් කියලා වැරදි
උපස්තර බුදින්නන්ට ඉන්නේ කොළ කන දලඹුවා ඉහඳ පණුවා ඒ හින්දා උපස්තර බුදින්නන් වශයෙන් කූඩිත්තන් කියන පිළිතුර අපිට වැරදි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. ඒකත් වැරදි. තොග වශයෙන් බුදින්න වශයෙන් සූටික්කන් කියලා පිළිතුරක් දීලා නමුත් ඒකත් වැරදි පිළිතුරක්. තොග වශයෙන් බුදින්නන්ට අපි ගන්නේ සාපේක්ෂ විශාල ආහාර කොටස් අනුභව කරන සතුන් මිනිස් ඇතුළු තොග බුදින සතුන්. ඒ හින්දා අපිට පස්වෙනි උත්තරෙත් වැරදි උත්තරයක් විදිහට අහක් කරන්න පුළුවන්. එතකොට අවසාන වශයෙන් අපි නිගමනයකට එන්න පුළුවන් 19 වෙනි MCQ එකට හරි උත්තරය වෙන්නේ පෙලා බුදින්නන්ට මට්ටි කියන තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර වන්නේ.